හරි ගයිස් අපේ පීසා එක ආවා. ඉතින් ලස්සනට බේක් වෙනවනේ. යාගෙන කන්න දෙයක් නැති එක තමයි දුක. හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? අද අපි මේ යන්නේ කැන්ඩි වල තියෙන පිටෝ පීසා එකට. ඔයාලට පේනවා ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා මෙතන. මුළු නුවරම වගේ පේනවා. අනිත් දේ තමයි මෙයාලගේ පීසා මාර රහයි. අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා පීසා ගන්නත් පුළුවන්. ප්‍රයිසස් එහෙමත් මහා ලොකු ගණන් යන්නේ නැහැ. හැබැයි නියම. ෆෝන් එක ගොඩ ආයි කියන්න පුළුවන්ද? තාත්තා පවුරට ලැජ්ජ කරනවා. ඇයි එහෙම කියන මොකද සීන් එකනේ? තාත්තා ලැජ්ජ කරනවා. එයා පීසා දෙපාරයි කාලා තියෙන්නේ. තාත්තේ වැඩ බලන්න. තාත්තේ මෝඩ දෙන්න තාත්තා. Oh my god! Wow! ඇයි එහෙම කරන්නේ? ඇයි? බොල්ල තරම් ෂොට් එකක් ගන්නවා වගේ නිකන්. සම්පූර්ණ නැසේ පොන්නේ. වාගෝ. අය අර තියෙන මේක ගනි. ඇද්ද කරන්න එපා කාට. හරි ගයිස් අපේ පීසා එක ආවා. මම ගෝල් එකක් දෙනවා. සුදු පාට නෝත් ඒක හිතුව තරම් නෑ. අවුලන්නේ අපි ඔඩුනේ අවුලන්නේ දරපෝරුනේ ඉඳලා මෙතන මෙහෙම පිටිට තියෙනවා. නැත්නම් අර මේ අවන්නගේ බේක් එකේ ලස්සනට බේක් වෙනවනේ. ඒක පොඩ්ඩක් අර ගින්දර පොඩ්ඩක් වැඩි වෙලා වෙනවා. පිටේනේ වැඩිනවා. යස් කරන තමයි හැමදේම. යාගෙන කන්න දෙයක් නැති එක තමයි දුක. What the fuck? අනේක වීඩියෝ වල වෛරල් වුණාට පස්සේ කෝල් කරලා මොකද මේ කණෙක් කෙනාගේ නම්බර දෙන්න වගේ මොකද කියලා. යාලා දෙන්න කියලා. ඔය දැන් මෙල්ල දෙන්න පරිදි දැකලා. නැත් විකලා ඇවිල්ලා ක්ලාස් එක දාලා දෙන්න එක. විකලා? මම අමාරු මල්ලෝ කණේ බලන්න. මොන ක්ලාස් එක දාලා දෙන්න කියලා. ගන්න පායක ඒ මාරුට වෙනවා කඩා ගන්න. යන්නේ. එබිලා බම්බලට. පොරි දෙලකින් අලන්නේ. පරාටද ගන්නේ ඉතින් ඒක කියනවා නේද ජාතක සම්මතයට
මගේ vlog එකේ මම නැත්තම් ඉතින් ඒක සෙට් වෙන්නේ නැහැ නේ. ඔන්න ඉතින් මාත් පොඩ්ඩක් අර වීඩියෝ කෑල්ලක් දැම්මා. ඉතින් ළමයි අපි දැන් පීසා කාලා ඉවරයි. පීසා කාලා කොකා කෝලා බීලා. දැන් නම් ඉතින් ඉවරයි. දැන් ඉතින් අපි යන්න ඕනේ. තව වැඩ ගොඩක් තියෙනවනේ කරගන්න. එහෙනම් අපි යනවා.